1945 අගෝස්තු 9 වෙනිදා. මොකක්ද විශේෂත්වය? නාගසාකි වලට ෆැට්මෑන් කියන බෝම්බේ හෙලපු අඳුරු දවස. කී දෙනෙක් මැරුණද? එම මොහොතේම 70,000ක් වාෂ්ප වෙලා ගියා. ඒත් එක්කම විකිරණ නිසා තවත් 70,000කට එහා ගිය මිනිසුන් ප්‍රමාණයක් මිය ගියා. සියලු මරණ සංඛ්‍යාව ලක්ෂකමාරකට වැඩි. එතකොට අපි කලින් වීඩියෝ එකේදී කතා කරා කවුරු ගැනද? මෙයා ගැන. ලිටල් බෝයි ගැන. ලිටල් බෝයිට වඩා ෆැට්මෑන් ප්‍රබලයි. ලිටල් බෝයි හදලා තිබ්බේ යුරේනියම් වලින් තමයි මෙයාගේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව වුණේ. නියුක්ලියර් බෝම්බ එක. එතකොට මේ නාගසාකි වලට හෙලපු බෝම්බේ ෆැට්මෑන්. සාමාන්‍යයෙන් ලිටල් බෝයිගේ ගත්තොත් TNT කියන්නේ අපි දන්න TNT කියනවල දන්නව ඇති කියලා හිතනවා මම. TNT කියලා කියන්නේ පුපුරන ද්‍රව්‍යයක්. එතකොට TNT කිලෝටොන්ස් 15ක බලයක් තමයි හිරෝෂිමා බෝම්බේ ලිටල් බෝයිට තියෙන්නේ. ෆැට්මෑන්ට එහෙම නෙවෙයි. ෆැට්මෑන් ගත්තොත් එයාගේ TNT ප්‍රමාණය කොච්චරද දන්නවද? TNT කිලෝටොන් 21ක්. හැබැයි මෙතන පොඩි විශේෂත්වයක් තියෙනවා. මොකද්ද තියෙන විශේෂත්වය? මෙයා හදලා තියෙන්නේ ලිටල් බෝයිව හදලා තියෙන යුරේනියම් වලින්. හැබැයි ෆැට්මෑන්ව හදලා තියෙන්නේ ප්ලූටෝනියම් වලින්. ලිටල් බෝයි හදලා තිබ්බේ කිලෝග්‍රෑම් 64ක යුරේනියම් පාවිච්චි කරලා. හැබැයි ප්ලූටෝනියම් වලින් හදපු ෆැට්මෑන්ට දාලා තියෙන්නේ එච්චර ගොඩක් නැහැ, පොඩ්ඩයි 6.4 ප්ලූටෝනියම්. يعني අපිට පැහැදිලිව තේරෙනවා ප්ලූටෝනියම් කියන එක න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව වෙනකොට යුරේනියම්ට වඩා ගොඩාක් ප්‍රබලයි. අනිත් එක බෝම්බයක් වුණාම වෙන තව විශේෂ දෙයක් තියෙනවා. මොකක්ද වෙන්නේ? මේක කිසිම පාලනයකින් තොරව වෙන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක්. එතකොට මේ ප්ලූටෝනියම් බෝම්බේ ගත්තොත් ලිටල් මෑන්ට වඩා ටිකක් මේ ෆැට්මෑන් ලිටල් බෝයිට වඩා මේ ෆැට්මෑන් ටිකක් සංකීර්ණයි. අරක සරලයි. එතකොට මේකත් මේ මෑන්හැටන් ප්‍රොජෙක්ට් එකේදීම තමයි මේ දෙකම එකට හදන්නේ. හරි. ඒ කියන්නේ දෙකම එක දවස් 3ක විතර ગેප් එකක් මේ දෙකම එකට හදන්නේ. එතකොට අපි ඕපන්හයිම් ෆිල්ම් එක බලපු කට්ටියට මතක ඇති පොඩි සිද්ධියක්. හරිද? ඕක යන විදිහේම. එතකොට මේ ඕපන්හයිම තමයි මේකෙත් චීෆ් කියන්නේ මේකෙත් ප්‍රධානියා විදිහට කටයුතු කරන්නේ. එතකොට ප්ලූටෝනියම් හරිම ඒ කාලේ වෙනකොට හරිම අලුත්. එන හොයාගෙන තියෙන්නේ හරිම අලුතෙන් අපි ප්ලූටෝනියම් ගැන කතා කරා වීඩියෝ එකේ. ඒක බලන්න ප්ලූටෝනියම් වීඩියෝ එක බැලුවේ නැත්තම්. එතකොට මේ ලිටල් මෑන් බෝම්බ් මේ ෆැට්මෑන් බෝම්බේ මිනිස්සෙක් එක්ක කම්පෙයාර් කරලා බලද්දී වල තියෙන විශාලත්වය මේක ටොන් 4.6ක් විතර බරින් යුක්තයි. එතකොට මේ ලිටල් මෑන් බෝම්බේ තුල ගත්තොත් එහෙම ලොකු ස්ට්‍රක්චර් එකක් තියෙනවා මේකේ. එතකොට මේකේ කෝර් එකේ මේක බැලුවාම තේරෙනවා මේක මෙහෙම අයින් කරගෙන යනකොට ප්ලූටෝනියම් ස්පියර් එකක් නැත්තම් ගෝලයක් විදිහට මෙයාලා අධික ඝනත්වයක් සහිත ප්ලූටෝනියම් කිලෝග්‍රෑම් 6.4ක් විතර එකතු කරලා තමයි මේ ප්ලූටෝනියම් ගෝලය හදන්නේ. ඒක ෆුට්බෝලයකට සමානයි. ඒක කිලෝග්‍රෑම් 6.4ක් බරින් යුක්ත වෙනවා. එතකොට මේ ප්ලූටෝනියම් කියන බෝම්බය මේ ෆැට්මෑන් කියන බෝම්බය උඩුගුවනේදී තමයි බ්ලාස්ට් කරන්න. ඒකට හේතුව තමයි මේ උඩුගුවනේදී බ්ලාස්ට් කරන්නේ. ඇයි කියලා සමහර අය අහලා තිබ්බ කමෙන්ට් වල උඩුගුවනේදී බ්ලාස්ට් කරන්නේ ඩැමේජ් වෙන ප්‍රමාණය වැඩි කරගන්න. රේඩියස් එක වැඩි කරගන්න. ඩැමේජ් වෙන වර්ග කිලෝමීටර ගන්න වැඩි කරන්න තමයි සාමාන්‍ය අඩි 1600 වගේ සීමාවෙදී බෝම්බේ පුපුරවන්නේ. පොළොව මට්ටමට ඇවිල්ලා බෝම්බ පිපුරුවොත් එච්චර ලොකු ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. ඩැමේජ් එක වැඩි කරන්න කරන්නේ ඇත්තට. ඒතර මේකට පාවිච්චි කරන්නේ ප්ලූටෝනියම් 239 කියන සමස්ථානිකය. පෙන්වන්නේ ඒක දැන් ප්ලූටෝනියම් බෝම්බේ මේ B29 යානෙන් ඇව්වට පස්සේ රේඩාර් සිස්ටම් එකකින් පොළවේ ඉඳලා උස ඩිටෙක්ට් කරලා මෙන්න මේක යම්කිසි පොළවේ ඉඳලා යම්කිසි දුරකදී තමයි බ්ලාස්ට් කරන්නේ. ඒකට හේතුව අර ඩැමේජ් එක වැඩි කරගන්න රේඩාර් සිස්ටම් එකකින් තමයි මේකේ දුර නිර්ණය කරලා තියෙන පොළවේ සිට දුර. කාරක ද්‍රව්‍ය. ප්ලූටෝනියම් ගෝලය වට පිපිරුම් කාරක ද්‍රව්‍ය තියෙනවා. ඒක වටේ පිපිරුම් කාරක ද්‍රව්‍ය වලට ඩෙටනේටර්ස් හයි කරලා තියෙන්නේ. එතකොට වෙන්නේ මෙහෙමයි. ප්ලූටෝනියම් මේ ඩෙටනේටර්ස් වලින් මේ පිපුරුම් කාරක ටික පුපුරනවා. පුපුරනකොට මොකද වෙන්නේ? ප්ලූටෝනියම් ගෝලය හොඳට ප්‍රෙස් වෙනවා. මේ තියෙන පිපුරුම් කාරක ද්‍රව්‍ය මේ වගේ හැඩතලයට තමයි තිබිලා තියෙන්නේ. මේකේ කොටස් ටිකක් තියෙනවා. මේ බූස්ටර් ලේයර් එක, එක්ස්ප්ලෝසිව් ලෙන්ස් ලේයර් එක මෙන්න මේ විදිහට ෆාස්ට් එක්ස්පෝසිව් කියන්නේ මේ ලේයර්ස් විදිහට මොකද කරලා තියෙන්නේ? අර ප්ලූටෝනියම් බෝම්බය ප්‍රෙස් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ ප්ලූටෝනියම් ගෝලයේ වටේ මොකද වෙන්නේ? මෙන්න මේ එක්ස්ප්ලෝසිව් ලේයර් එකේ ප්ලූටෝනියම් බෝලය අධික පීඩනයකට ලක් කරනවා. ප්ලූටෝනියම් බෝලය අධික පීඩනයකට ලක් කරනකොට තමයි මේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව වෙන්න පටන් ගන්න. දැන් තුනක් තියෙනවා. මේකේ දැන් පළවෙනියට තියෙන්නේ ඩෙටනේටර්ස් එහෙම හයි කරපු පළවෙනි ලේයර් එක. ඒතකොට මේකේ තියෙන්නේ මොනවද? මම ලේයර්ස් ටික කියාගෙන යන්නම්. ඊට පස්සේ අපි ආයෙ වීඩියෝ එකට ගිහලා මේක ලස්සනට පැහැදිලි කරමු. කලින් එක ටිකක් පැහැදිලි මදි කියලා කට්ටිය සමහර අය චෝදනා කරලා තිබ්බා. ඒතකොට මේකේ තියෙන්නේ ඩෙටනේටර්. ඩෙටනේටර් වලින් අර එක්ස්ප්ලෝසිව් ටික ඉස්සලාම ඩෙටනේටර් එකෙන් කරන්නේ අර එක්ස්ප්ලෝසිව් ටික
පත්තු කරනවා. ඊට පස්සේ මේක ඇතුලේ ඩෙටනේටර්ස් වලට ඇතුලේ තියෙනවා මේකට ඇතුලේ තියෙනවා මෙන්න මෙතන තියෙන්නේ පුපුරුම්කාරක ද්‍රව්‍ය. TNT වගේ ද්‍රව්‍ය එක විශේෂයෙන් සකස් කරපු. මේ තියෙන්නේ පිපිරුම්කාරක. පිපිරුම්කාරක. පිපිරුම්කාරක වල දැන් ඩෙටනේටර්ස් වල මේ පිපිරුම්කාරක ටික බ්ලාස්ට් කරනවා. මේක බ්ලාස්ට් කරනකොට මොකක්ද වෙන්නේ? මේක බ්ලාස්ට් කරනකොට මේක ඇතුලේ තියෙනවා මෙන්න මේ ප්ලූටෝනියම් 239 කියන මේක ඇතුලේ තියෙනවා ප්ලූටෝනියම් 239 කියන සමස්ථානිකය. හරිද? ප්ලූටෝනියම් 239 කියන සමස්ථානිකය මේක ඇතුලේ තියෙන්නේ. ඊට පස්සේ මේ ප්ලූටෝන් දැන් මේකෙන් කරන්නේ දැන් මේක ඩෙටනේටර්ස් වලින් කරාම මේ එක්ස්ප්ලෝසිව් ටික එක්ස්ප්ලෝස් වුණාම මේක ඇතුලේ ප්ලූටෝනියම් ගෝලය ගොඩාක් ප්‍රෙෂර් එකකට ලක් වෙනවා. ප්‍රෙෂර් එකකට ලක් වුණා කියලා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් ආරම්භ වෙන්නේ නැහැ. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් ආරම්භ වෙන්න නියුට්‍රෝන ප්‍රභවයක් තියෙන්න ඕනේ. එතකොට මේ නියුට්‍රෝන ප්‍රභවය හැදෙන්නේ මේ ප්ලූටෝනියම් ගෝලයේ මධ්‍ය කොටසේ මොකද වෙන්නේ? තියෙනවා විශේෂ ලෝහ දෙකක්. එක දිගට බලපු වීඩියෝ බලපු කෙනෙක්ට නම් මේක කියන්නත් පුළුවන් වෙයි. මොනවද තියෙන්නේ? මෙතන තියෙනවා පොලෝනියම් සහ බෙරිලියම් කියන ලෝහ දෙක. මේ දෙන්න මොකද වෙන්නේ? දැන් එක්ස්ප්ලෝසිව් ටිකෙන් මේක පුපුරපු ගමන් ප්ලූටෝනියම් ගෝලේ ප්‍රෙස් වෙනවා. ප්‍රෙස් වෙනකොට ඇතුලේ තියෙන පොලෝනියම් සහ බේරියම් මොකද වෙන්නේ? කිට්ටු වෙච්ච ගමන් මෙතනින් මොනවද නිදහස් කරනවද? මෙතනින් නිදහස් කරන්න ගන්නවා නියුට්‍රෝන. මෙතනින් නියුට්‍රෝන නිදහස් කරන්න ගන්නවා. නියුට්‍රෝන නිදහස් කරනකොට මොකද වෙන්නේ? අන්න වැඩේ පටන් ගන්න. නියුට්‍රෝන විශාල ප්‍රමාණයක එකපාර නිදහස් කරනකොට ඔන්න න්‍යෂ්ටික ප්‍රතික්‍රියා පටන් ගන්නවා. විශාල දෙයක් වෙනවා. මේ හැම දෙයක්ම වෙන්නේ මිලි තප්පර ගානකින්. හරි. මෙහෙම කරනකොට වෙනවා. හරි. මෙහෙම කරනකොට වෙනවා. ඩෙටනේටර්ස් වලින් එක්ස්ප්ලෝසිව් ටික ෆයර් කරනවා. ෆයර් කරනකොට ප්ලූටෝනියම් ගෝලේ ප්‍රෙස් වෙනවා. ප්‍රෙස් වෙච්ච ගමන් මේක ඇතුලේ තියෙන ප්ලූටෝනියම් හා බෙරිලියම් මොකද වෙන්නේ? කිට්ටු. පොලෝනියම් සහ බෙරිලියම් කිට්ටු වෙනවා. තද වෙනවා. තද වෙච්ච ගමන් නියුට්‍රෝන නිදහස් වෙනවා. එතකොට ප්ලූටෝනියම් ටික න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවට ලක් වෙනවා. මේකෙත් ඒක තමයි වෙන්නේ. පොලෝනියම් සහ බෙරිලියම් මොකද වෙන්නේ? කිට්ටු වෙනවා. තද වෙච්ච ගමන් නියුට්‍රෝන විශාල ප්‍රමාණයක් ගෝලය ඇතුලේ විසරණය වෙනවා. විසරණය වෙනකොට මොකද වෙන්නේ? ඔන්න න්‍යෂ්ටික ප්‍රතික්‍රියා විකණ්ඩනය පටන් ගන්නවා. න්‍යෂ්ටික විකණ්ඩනය හරි වැදගත් දෙයක්. හරි නියුට්‍රෝනේ වැඩිච්ච ගමන් ප්ලූටෝනියම් වලට මොකද වෙන්නේ? කෙලින්ම මේක සර්කෝනියම් සෙනෝන් වලට මඟ කැඩෙනවා. මෙන්න මෙතෙන්ද පොඩි දෙයක් තියෙනවා. ඉසෙඩ්ආර් සර්කෝනියම් කියන මූල ද්‍රව්‍ය ගැන ඔයාලා දැනගන්න කැමති වෙයි කියලා හිතනවා. මොකද ඒක ලංකාවෙන් තමයි පළවෙනිට හොයාගන්නේ. සර්කෝනියම් කියන දැනගන්න කැමති නම් ඉසෙඩ්ආර් කියලා ඉතින් කමෙන්ට් එකක් දාන්න. හරි. දැන් මොකද වෙන්නේ? විශාල ශක්තියක් එක සර්කෝනියම් සහ සෙනෝන් හැදෙනවා. එයා නියුට්‍රෝන 3ක් නිදහස් කරනවා. ඒක තවත් ප්ලූටෝනියම් පරමාණු 3කට යනවා. ආය සර්කෝනියම් සහ සෙනෝන් හැදෙනවා. ආය නියුට්‍රෝන 9ක් නිදහස් වෙනවා. මේක දැන් චේන් රියැක්ෂන් එකක් වගේ කාටවත් නතර කරන්න බැරි තරම් විදිහට විශාල ශක්තියක් නිපදවමින් විශාල හානියක් කරනවා. මේක තමයි ප්ලූටෝනියම් බෝම්බේ ක්‍රියාකාරීත්වය. සාපේක්ෂව ගත්තහම ප්ලූටෝනියම් බෝම්බේ මේ ෆැට්මෑන් කියන කෙනා ගොඩක් ඇඩ්වාන්ස් බෝම්බයක්. ලිටල් මෑන්ට වඩා ලිටල් බොයිට වඩා. ඒතකොට මෙයාගෙන් වෙන හානියත් විශාල වශයෙන් වැඩි. මම හිතන්නේ මෙයාලා ප්ලෑන් කරේ මෙතනට දාන්න නෙවෙයි. මට දැන් එකපාරට ඔලුවට එන්නේ කොහෙටද දාන්න කියලා යටින් කමෙන්ට් එකක් දාන්න කොහෙටද මේක දාන්න ප්ලෑන් කරගෙන හිටියේ කියලා ඔයාලා දන්නවා ඇති. මේක සමහර විට ඒ නගරෙට ඒ ප්ලෑන් කරපු තැනටම දැම්මනම් මීට වඩා මිනිස් හානි ප්‍රමාණයක් වෙන්න තිබ්බා. හැබැයි අපේ වාසනාවට මිනිස්සුන්ගේ වාසනාවට කියන්නත් බෑ. ඉතින් ඒක වැටිච්ච තැනත් එක්ක තමයි මේ හානිය උනේ. වෙන තැනකට වෙන ජනා කියන තැනකට දැම්මම මීට වඩා හානියක් වෙන්න තිබ්බා. එතකොට මේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවකදී මිනිස්සු තුන් විදියකට විනාශ වෙලා යනවා. පළවෙනි එක බ්ලාස්ට් එක නිසා, ඊට පස්සේ ගින්න නිසා සහ ඊට පස්සේ අධික විකිරණශීලීතාව නිසා. මේ විකිරණශීලීතාව ගැන ඔයාලා තවදුරටත් දැනගන්න කැමතිනම් යටින් කමෙන්ට් එකක් දාන්න. ගොඩක්ම මේ ප්ලූටෝනියම් බෝම්බේ පිටවෙච්ච බීටා විකිරණ නිසා තමයි වැඩිම බලපෑමක් උනේ මිනිස්සු මැරෙන්න හේතු උනේ. ඒක ගැන දැනගන්න කැමති නම් පහලින් කමෙන්ට් එකක් දාන්න විකිරණ කියලා. මම අනිවාර්යෙන් ඔයාලා දැනගන්න කැමති කියලා දන්නවා නම් මම කෙලින්ම ඒකට වීඩියෝ එකක් හදනවා. ඊළඟට ඔයාලා දැනගන්න කැමති හයිඩ්‍රජන් බෝම්බය ගැනද ඉස්සෙල්ලාම නැත්තම් විකිරණ ගැනද කියලා යටින් කමෙන්ට් එකක් දාන්න. වැඩිම කමෙන්ට් එක ඉස්සෙල්ලාම කරනවා. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. අදට ගිහිල්ලා එන්න.